ලකුණු කෙලිම 175ක්. හරිද? සර් මැච් එක. අම්මට කෙලිය නේද තරුණ කැල? වැඩක් නැහැ කතා කරලා. ඉන්ටර්නැෂනල් ටීම් එකක් වුණාම ඩ්‍රෙසින් රූම් එකේ තියෙන මානසිකත්වය පත්ත වැඩ කරනවා. හරිද? මම දැක්කා එකපාරක් දැන් කැච් එකක් එනවා. අපේ එකේ දුවගෙන යනවා වෙන අමාරු ඉතින් දුවගෙන ගිහලා අතේ වැදිලා වැටෙනවා. ඊට පස්සේ එතන අර බෝල් කරපු එක්කෙනා අපේ එහෙම ක්ලැප් කරනවා ඒකට. කට් එක මට්ට කියන. මම දැක්කා අපේ කැප්ටන් ඒකට ක්ලැප් කරනවා. ඒතර අර කමෙන්ටේටර් කිව්වේ එයා ඒක පිළිගන්නේ නැහැ කියලා. එහෙම හරියන්නේ නැහැ. ඉන්ටර්නැෂනල් ප්ලේයර් කෙනෙක්නේ. ඌ ඒකට දුවන් යන්න නෙමෙයි ඕනේ. ඌ ඒක අල්ලන්න ඕනේ ඉතින්. ඇල්ලුවේ නැත්නම් එහෙම මෙතනින් එහාට ඌගෙන් ඒ කියන්නේ ඒකට බනින්න බැරි නම් ක්ලැප් නොකර ඉන්න ඕනේ. අල්ලන්න ඕනේ ඉතින්. ඒ කියන්නේ අර එහෙම තමයි හරිද? ඒ කැච් එකක් නම් අල්ලන්න ඕනේ. ටීම් මැච් එක ග්‍රවුන්ඩ් එකට ගියම ගියේ බැට් කරන්න නම් බැට් කරන්න ඕනේ. ලකුණු ගන්න ඕනේ. හරිද? එතනින් එහාට අර ඒ කියන්නේ ඌගේ නිහතමානීකම ඒවා මේවා දාලා නැහැ හරිද? ඒ කියන්නේ ඔයා නිහතමානී වෙන්න පුළුවන් ඔන්න පන්සලේ ඇඩිට් යාලන් ගන්න නිහතමානී වෙන්න ඕනේ. එනේ හැම එක්කෙනත් එක්කම hina වෙලා. එහෙම. හැබැයි මේ ඉන්ටර්නැෂනල් ටීම් එක කැප්ටන් කියන්නේ එහෙම නිහතමානී වෙන්න ඕනේ නැහැ හරිද? අර්ජුන රණතුංග එහෙම බලන්නකො. එකක් අනජසනේ උඩ ගැහුවලු. එලින්ම ඩ්‍රෙසින් රූම් එකේ ඉඳලා කෑ ගහලා නැද්ද ජාසිය. ඔබ ගොන් ෂොට් එකක් ගහලා ආවොත් එහෙම කියලා මේ මුන් හරපැක් කියලා මගේලා. හරි. හරි එහෙම තමයි. ඉන්ටර්නැෂනල් ටීම් එකක කැප්ටන් නම් ඉන්න ඕනේ එහෙම. තමයි අර මයින්ඩ්සෙට් එක හදන්න ඕනේ ටීම් එක. නැතුව මේ බෝල් එකට දුවන් ආපු නිසා ඌ පට්ට වෙන්නේ නැහැ. ඌ දුවන් ආවිලා බෝල් අල්ලන්නත් ඕනේ. ඒ කියන්නේ හිතේ දුකට කියන්නේ මේ හරිද? මම බලනුන්නේ නැහැ. ඉන්ටර්නැෂනල් ප්ලේයර් කෙනෙක් නම් එක වෙන්න ඕනේ ඔයා සෙල්ලම් කරන්න ඕනේ ඔයා මැච් එක දිනන්න ඕනේ රට වෙනුවෙන් ඒ ගහන ටීම් එක වෙනුවෙන් ඔයාගේ 100ට 200 දෙන්න ඕනේ. හරි එහෙම තමයි වෙන්න ඕනේ. එතනින් එහාට ඌගේ තියෙන අපිට ගන්න ඌගේ හිනාව ලස්සනයි ඌ වෙන රඟ බාන ගන්න. හිනාවක්. හරි ඌ නිහතමානී නා ඌ ගන්නේ පන්සල ඇඩිට් එක. ක්‍රිකට් ටීම් එකක එකෙක් විදියට ඌ හරියන්නේ නැහැ හරි. ඌ සෙල්ලම් කරන්න ඕනේ. ඕන බෝල ගෙනට ගහන්න ඕනේ. ස්පිනර්ස්ලාට ඇමරෙනවා නම් හරි වැඩක් නැහැ. වැඩක් නැහැ කතා කරලා හරිද? මම කියන්නේ උඹලා නිහතමානී වෙලා. ක්‍රිකට් ප්ලේයර් කෙනෙක්ට එහෙම නිහතමානී වෙලා වැඩක් නැහැ. උඹ නිහතමානී හොඳයි. ඒක දෙක. හරිද? ක්‍රිකට් ගහපන්. ටීම් එක යනවා කියන්නේ ක්‍රිකට් ගහන්න පුළුවන් උන්නේ. එතන ගියාට පස්සේ මයින්ඩ්සෙට් එක එහෙම හදන්න ඕනේ. ටීම් එකේ හිට්ය නිසා සල්ලි දෙන්නේ නැහැ. ඔබ ගහන ලකුණු ප්‍රමාණයට තමයි අනුලෝම සමානුපාතිකයි සැලරි එක. එහෙම කරන්න හරි මුන් හදන්න. හැබැයි මුනොත් එමේ සමහරුන්ට අපිට සමුද්‍රයක් හදා දෙන්න වෙනවා. ජීවත් වෙන්න.